Hi guys, ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Gaming Hunter YouTube channel එකෙන් ගෙන Superior Minecraft Java Edition Survival Guide එකක් එක්ක. හරි, වැඩි බයිලා ඕනේ. මුලින්ම අපි ගහක් කපලා යාළුවනේ වැඩි පටන් ගමු. ඉතින් ගහ කපන අතරේ මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් මතක් කරන්න. මම ගහ කපන්නේ නේ යාළුවනේ. හරි. මේ මම ගහ කපන එක අපි ඔයගොල්ලෝ මගේ channel එකට ගිහිල්ලා අපේ සබ් පාරක් එහෙම දෙන්න හොඳයි. සබස්ක්‍රයිබ් කරලා තියාගත්තයි කියලා ඔයාගේ අතින් රුපියලක් තියදන් වෙන්නෙත් නෑ. ඒ වගේම ඔයාට කිසි පාඩුවක් වෙන්නෙත් නෑ. ඉතින් පාඩුවක් වෙන්නේ නෑනේ. ඉතින් මම එහෙම කියන්න තියෙන ලොකුම හේතුව තමයි ඉස්සරහට අපේ channel එකේ හොඳ giveaway එකක් දෙනවා. කියන්නේ තාම වීඩියෝස් දාන්න පටන් ගත්තා වගේ තමයි. giveaways දෙන්න තියෙනවා, ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒකත් ඔය පොඩි පොඩි ඒවා නෙමෙයි හොඳ giveaway එකක් දෙනවා. අඩුයි බබ මේ පිකක්ස් දෙයක් හදාගත්තේ. කියන්න ඕනේ මම මෝඩයක්. මේ Minecraft කියන සොච්ච මත් දැනගෙන ගේම් ගහනවට වඩා ගේම් එක කාලා වතුර බීලා ගේම් ගහන එකක් වගේ තමයි මම. කලින් කියපු ගණන් ගන්න එපා. මම මෝඩයක් නෙමෙයි. හරි. ඉතින් අද අපේ මේකේ ටාස්ක් දෙකක් තියෙනවා. එකෙන් දෙකෙන් එකක් හරි අපි කන්ටිනියු කරොත් මේ වීඩියෝ එක එන්ඩ් කරන්න පුළුවන්. නැත්තම් පැය දෙකක් ගියා මේ වීඩියෝ එක එන්ඩ් කරන්න නෑ මම. කිව්වා ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉතින් නම්බර් 1 තමයි අපි මේකේ විලේජ් එකක් හොයාගන්න ඕනේ. මොන විලේජ් එකක් හරි කවන්නේ. නැත්තම් නම්බර් 2 තමයි අපි මේකේ අයන් එකක් හරි හොයාගන්න ඕනේ. කිව් එක තේරුම් නැත්නම් බෑ. විලේජ් එකක් හෝ අය ඔන්න ඔය දෙකෙන් එකක් තමයි අපි මේක කරන්න ඕනේ. හොයාගන්න ඕනේ. ඉතින් අයන් හොයාගත්තත් එකයි විලේජ් එකකට ගියාම අයන් දෙකම හම්බ වෙනවා. මම මේ දෙක එකක් හරි අපි කන්ටිනියු කරොත් තමයි මම මේ වීඩියෝ එක එන්ඩ් කරන්නේ. පළවෙනි එපිසෝඩ් එක එතකොට තමයි එන්ඩ් කරන්නේ. විනාඩි 5ක් වුණත් යන්න පුළුවන්. දැන්ට විනාඩි 5ක් ගින් තියෙන්නේ. මම මේ තාරිය ස්ටෝන් ටිකක් ගන්න ස්ටෝන් නෙමෙයි ඉතින් කොබ ස්ටෝන් නෙමෙයි. හරි ඉතින් මම මේ වුඩ් පිකැක්ස් දෙක අතහැරියා. ඒක දකින්න නැතිනේ. පස්සේ වොයිස් ඕවර් එක දාන්න හැ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොටම තමයි මේ වොයිස් එක දාන්නේ. ඉතින් මම YouTube වලට අලුත් කෙනෙක්. ඉතින් ඒකින්ද ගණන් ගන්න එපා මම කියන සමහර දේවල් ගැන. ඉතින් බිගිනර්ස්ලා අපිට ඉතින් ඕගොල්ලෝ සබ් එකක් දෙන්න ඕන ලයික් පාරක් එහෙම දාලා මේ වගේ වීඩියෝස් ඉතින් ඔයා බලන්න කැමති වුණොත් ඔයා කැමති යාළුවෙක්ට හරි කවන්න මේක ෂෙයා කරන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඉමෝජියක් හරි හිත හැදෙන්න. ඒ ඔයා දාන ඉමෝජිය ඔයාට පොඩි දෙයක් වුණා නම් මට ගොඩාක් වටිනා දෙයක්. ඉතින් දැන් channel එකේ මම හිතන සබ් 89ක්ද කොහෙද තියෙනවා. ෂෝට් වීඩියෝ ටිකක් දාලා. ඉතින් කියන්න ඕනේ මේක Minecraft විතරක් ගෙන channel එකක් නෙමෙයි. ගොඩක් වීඩියෝස් ගේනවා contents. හරි ස්ටැක් එකකටත් වැඩිය මම මයිනින් කරා. හරි එළම. දැන් අපි ෆර්නස් එකක් හදාගෙන අලුත් මේ කවුලා විශේෂයේ හිටියනේ. මම මේ ප්ලේ කරන්නේ අර 1.21 1.9 ඒ කියන්නේ අර කොපර් ගන්න අනේ ඒ කියන්නේ තියෙන හොඳම version එක. ඉතින් මම අඩොමි පිග්ලා එහෙමත් මරුව බැලි පාට පිග්ලා. ඉතින් මම තව ටිකක් මේ සැප්ලින් එකක් ගන්නවා. මම කැමතිම වුඩ් වර්ගයක් තමයි මේ ඇකේෂියා කියන්නේ. ගොඩක් කට්ටිය කැමති වෙනවා මම කැමතියි. I like it. ඇකේෂියායි චෙරි ඩාර්ක් ඕක් වලට තමයි ගොඩක්ම කැමති. ඇයිද කියලා අහන්න එපා. මම වෙනස්. මම ගොඩක් වෙනස් කෙනෙක්. හරි. මට මේ වුඩ් 4ක් ඔක්කොම ප්ලෑන් කරානේ. හරි. එළ කිරි මේ කිරි ස්මෝකර් එකම කෙලින්ම හැදුවා අපිට ඒකට ඉක්මනට යාළුවනේ මේක ස්මෙල්ට් කරගන්න පුළුවන් අපේ කෑම ටික එකයි. ඇකේෂියා සැප්ලින් දෙකයි. සැප්ලින් ගන්න තමයි මෙතෙන්ටලා හිටියේ. දැන් නම් ආපහු මේක කුක් වුණානේ. හරි යාළුවනේ කෑමක් තියේවි. දැන් අපි යන්න ඕනේ. උතුර බලා නෙමෙයි දකුණ බලා හරි යන්න ඕනේ දැන්. හරි ප්ලෑන්ක්ස් වුඩ් ඒ ටික තියෙනවා. යන ගමන් හරක් ටිකක් පත බාගෙන කිව්වා හරිනේ.
හරක ඔහොම ඉන්න. හරි thank you ඔයාගේ මස් වලින් දීපු දායකත්වයට. මෙන්න තව හරකේ. හරි යම් බලන්න අර පැත්තේ වගේ තියෙයිද දන්නේ විලේජ් එක. දූපතක්ද? අයිලන්ඩ් එකක් වගේද මන්ද. එද බලන්නේ. තවත් කව් කෙනෙක්. හරි නයිස්. ඕ මම වතුර වැටුන්නේ නෑනේ. සමහර විට වැටෙන්නේ නැති. hey yo chill. එතන කේව් එක. what the fuck. මම එතන ඩෙඩ් වුණාම තමයි. හරි යාළුවනේ කොපර් තියෙනවා කෙනෙක්ට කොපර් ආමර් එකක් හදාගන්න පුළුවන්. ඇයි මං කිව්වේ නැත්නම් මොකක් හරි ආමර් එකක් හදාගත්තාම මේ වීඩියෝ එකෙන් කරනවා කියලා. ඇයි කිව්වනේ මෝඩයක් කියලා. මේ කෝල් ටිකක් දැක්කා මේති. කෝල් ටික මයිනින් කරන් තමයි. බලමු පුළුවන් වුණොත් අපි ෆුල් කොපර් ආමර් එක හදාගෙන මෙයන්. එතකොට හොඳයි. අහල පහල මේ ගෙවල් වල උන් බෙල්ල මිරික ගන්නවද කොහෙද කෑ ගහනවා යාළුවනේ. මම හිතන්නේ මයික් එකට ඇහි කියලා ඇහුනොත් ඉතින් මට කරන්න දෙන්නේ. අහලා තියෙනවනේ ගම වට කර වැට බැන්දට මේ කට වැට කර වැට බඳින්න බෑ කියලා. ඒ කතාව ඇත්ත ඉතින්. කම්බියට නම් ගන්න පුළුවන් හැබැයි ඒකෙත් ඉතින් කට නවතින්නේ කියවනෝ තමයි. බොරු නෙමෙයිනේ කියන්නේ. ටිකක් අප්. yes. කොපර් තුනයි බං තියෙන්නේ එතන. ඉස්සර නම් කොපර් තිබ්බත් එකයි නැතත් එකයි. ඕ චිල් වතුර එහා පැත්තේ වෝටර්ෆෝල් එකක් දියැලක්වත් තියනවාද යාළුවෝ? නෝ අන්ඩර් වෝටර් කේව් එක මට දැම්ම යන්න ඕනේ. කේව් එක නෙමෙයි මෙතන මේ මොකද? Oi, what the मैं तो इवरයි කියලා මතක් වුණා. සොම්බියෙකුත් එහෙම තුට කෑද ගහනවා. හරි මම දැන්ට මේක බ්ලොක් කරනවා. nice. very nice. yes sorry පාරිනවා මේකේ මේ වගේ අස්සට වැටුනහම යන්න ගියාම shit what the fuck they monster Ariel. I'm a monster hunter. Yes. Okay. මේකේ හරියට උඩට යන්න ඕනේ යාළුවනේ. නැත්තම් බෑ. අනේ බං මේකෙන් උඩට එන්නේ කොහොමද? දුක තද කරන් මහ මිරතරන් මට ඉන්න බෑ උඩට එන්න නැතුව. okay bro night time එක Minecraft කියන ගේම් එකේ බෑඩ්ම ටයිම් එක තමයි. හරි ඉතින් මං හිතන්නේ මට විනාඩි කිහිපයක්වත් සර්වයිව් වෙන්න පුළුවන් වේවි කියලා.
බලු ෂීප් ලවත් නෑනේ ස්ටෝන් ටිකකුත් අරගෙන මෙයා ඒක හොඳයි යාළුවනේ හරි හරි තව කීයක් මයින් කරන්න පුළුවන්ද පොඩ්ඩින් බලන්න තව එකයි ඒක ස්ටෝන් එකද හරි යාළුවනේ අයියෝ මොකෙක් හරි එන්න කලින් අපි චෙස් ප්ලේට් එකක් හදාගමු ලෙදර් වලින් ඕක හදාගත්තේ කියලා ඇති වැඩක් නෑ කවන්නේ මම දැන්ට සෝඩ් එකක් හදාගෙන පියක්ස් එකකුත් හදාගත්තා ඕකේ මොබ්ලා ස්පෝන් වෙනවා it's a bad ඉතින් මම මේ කෝල් ටික පොඩ්ඩක් ගලව ගන්නවා ප්‍රෝ කොපර් තියෙනවා ඒක හොඳයි ඉතින් මම මේ කීපින් ඉන්වෙන්ටරි ඔන් කරලා තියෙන්නේ මැරුණාම අපේ ලූට් ටික නැති වෙන්නේ ඒක ඉතින් මම ඔන් කරපු එක හොඳයි මොකද ආපහු ඕක හොයාගන්න ගියොත් එපා වෙනවා බ්‍රෝ ඒකයි මම කිය මම හිතනවා මට සර්වයිව් වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා okay not bad oh chill help me bro chill oh no creeper bro yang යාළුවනේ yang අම්බෝ ඒක කොහොම හරි උන්ට මට ගහන්න බැරි වුණා එහෙමයි කියලා අපි දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් පාරක් දැම්මම හරි නයිට් ටයිම් එකේ ජංගල් යන්නේ අර පැත්තේ තියෙන අයන් හොයාගත්තෙත් නෑ මේ වීඩියෝ කොහොමද මම එන් කරන්නේ හරි එළම යාළුවනේ මේ මට හිතුණා මොන වගුල කරත් පම්පෝරිය ගැහුවත් දැන් මේ කෙලවෙලා ඉන්න අවස්ථාවේ මේ මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්න ඉතින් දැන් මගේ ප්ලැට්ෆෝම් එකත් අවුල් වෙයිද කියන්න බෑ ඒකින්ද නෙක්ස්ට් වීක් එකේ නෙක්ස්ට් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි thank you for watching